හායි හායි ඉතින් ඔයාත් කබරගල යන්න හිතාගෙන ඉන්නේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් අද මම කබරගල ගැන ගොඩක් වැදගත් දේවල් ටිකක් ඔයාලා එක්ක කතා කරන්න යන්නේ. ඉතින් මේ මොනවාද කියලා දැනගන්න ඕනේ නම් ඔයාලට වීඩියෝ එක මුලින් ඉඳන් ඉවරනකම් බලන් ඉන්න වෙනවා. ඉතින් අපි පළවෙනියටම කතා කරමු මේ කබරගල කන්දේ පිහිටීම ගැන. සබරගම් පළාතට අයත් 12 බායි කඳු පන්තිය උස්සම කන්ද තමයි මේ කබරගල කන්ද කියන්නේ. ඉතින් මේ කන්ද සාමාන්‍යයෙන් මීටර 1500ක් විතර උසයි. ඉතින් මේ 12 භාගයේ තියෙන කබරගල කන්ද ඈතින් බලද්දි කබරෙක් වගේ පේන හින්දා තමයිලු මේ කන්දට කබරගල කියලා නම හැදලා තියෙන්නේ. ඉතින් ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් තමයි මේ කබරගල කන්දට යන්නේ කොහොමද කියලා. ඉතින් මම දැන් ඔයාලට හරියටම කියලා දෙනවා මේ කන්දට කොහොමද යන්නේ කියලා. ඉතින් මේ කබරගල කන්දට යනවා නම් ඔයාලට බයික් එකකින් හරි 3 wheel එකකින් හරි යන්නත් පුළුවන්. ඉතින් ගොඩක් අයට දැනගන්න ඕනේ බස් එක යන විදිහනේ. ඉතින් ඔයාලා අපි හැමෝම ගොඩක් වෙලාවට මේ හයිකින් වලට යද්දී සාමාන්‍යයෙන් යන්නේ බස් එකේ. ඉතින් ඔයාලා නුවරට ඇවිත් යනවා නම් එතනින් ගම්බලට එන්න ඕනේ. ඉතින් ඊට පස්සේ 12 භාගේ බස් එකේ නැගලා පැයක විතර ගමනකින් කන්ද නගින තැනට එන්න පුළුවන්. බහින තැන කියනවා නම් පොඩි කෝවිලක් තියෙනවා. එතනින් බහින්න. නැත්නම් ඕවන්නේ ඔයාලා බස් එකේ කොන්දොස්තරට කියන්න කබරගල කන්දට යන තැනින් බස් ගන්න කියලා. එයා ඔයාව ගානට එතනින් බස්සයි. ඉතින් ඔයාලා එතනින් බැස්සට පස්සේ උඩට තියෙනවා නිකන් කොන්ක්‍රීට් කැට අල්ලපු පාර. ඒ පාර දිගේ යන්න ඕනේ. ඊට පස්සේ තේ වැතු මැද්දෙන් යන්න තියෙනවා. ඊට පස්සේ පොඩි අඩි පාරවල් මැද්දෙන් යන්න දෙනවා. ඒ වුණාට බය වෙන්න එපා. පාර පැහැදිලි. ඔයාලට අනිවාර්යෙන් කන්දට යන්න පුළුවන්. ඉතින් පළවෙනියටම හයික් එකක් යන ඔයාට මේ කබරගල කන්ද හොඳයිද කියලා අපි දැන් කතා කරමු. ඇත්තට මේ කන්ද පළවෙනි හයික් එක යන ඔයාට හොඳ වෙයිද නරක වෙයිද? මට නම් කියන්න තියෙන්නේ හොඳයි කියලා. ඒකට හේතු ටික මම දැන් ඔයාලට කියන්නම්. ඉතින් මේ කබරගල කන්ද නගින්න යන්නේ ඔයාට විනාඩි 45ක් වගේ පුංචි කාලයක් විතරයි. කිසිම කේසයක් නැතුව ඔයාලට මේ හයික් එක ලේසියෙන්ම කරන්න පුළුවන්. මම නම් හිතන විදිහට හයික් වලට ආස කෙනෙක් විදිහට ඔයාගේ කඳුන් නගින හීනේ මේ කබරගලින් පටන් ගත්තත් කිසිම වැරද්දක් නැහැ. ඉතින් අපි දැන් කලින් කතා කරේ හයික් කරන එක ගැන. ඉතින් දැන් අපි ඊළඟට කතා කරමු කැම්පින් ගැන. ඉතින් මේ කබරගල කන්ද කැම්පින් වලට හොඳයිද නරකයිද? මුලින් හොඳ දේවල් ටික ගැන කතා කරමු. මේ කබරගල කන්ද නගින්න පැයකටත් අඩු කාලයක් යන්නේ. ඉතින් මේක ගොඩක් ලොකු වාසියක් වෙනවා. ඊළඟට මේ කබරගල කන්ද උඩට ගියාපම ලස්සන view එකක් අපිට බලා ගන්න පුළුවන්. කැම්පින් බඩු අවට හොයාගන්න තියෙනවා. ඒක ගැන කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේම ගොඩක් කැම්පින් ඒරියාස් මේ වෙනකොට තහනම් වෙගෙන යනවා. ඉතින් මේ කබරගල කැම්පින් කරන්න කිසිම අවුලක් නැහැ. අවසර ගන්න ඕනේ නැහැ. ඒ වගේම ටිකට් එකක් ගන්න ඕනේ නැහැ. දැන් ඔයාලා දන්නවනේ හුලංගල වගේ ගියොත් අපිට ටිකට් එකක් ගන්න වෙනවා. ඉතින් මේ කබරගල තාම ටිකට් එකක් නම් ගන්න ඕවනාවක් වෙලා නැහැ. ඉතින් මේ වගේ හොඳ දේවල් තියෙනවා මේ කබරගල කන්දේ ඔයාලා හයිකින් යනවා ගියොත්. හොඳ වගේම නරකත් ඕනෙම කන්දක තියෙනවා. ඉතින් මේ කබරගල කන්දේ ඇත්තට මොනවද නරක දේවල්? පළවෙනි එක මේ කන්දේ වැස්ස ගාලා යන්න ගොඩක් අමාරුයි. මම එකපාරක් ගිහිල්ලා හොදටම නාගෙන ආවා. මේ ලෙස්සනවා. එහෙනම් යන්න තියා හිතන්නවත් බැරි ගානට අමාරු වෙනවා. වැස්ස ගාලේක ඔයා මේ කබරගල කන්ද යන්න හැදුවොත්. ඊළඟ එක තමයි මේ කන්දේ තරම් කූඩැල්ලෝ මට නම් සෙට් වෙලා නැහැ එක කන්දකින්ම. හරිද? ඉතින් ඔයා කූඩැල්ලන්ට බය කෙනෙක් නම් මේ කන්දේ යන්න එපා. ඒ වගේම යනවා නම් වැස්ස කාලෙක එහෙම කූඩැල්ලන්ට ලැහැත්ති වෙලා යන්න ඒක අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තව දෙයක් තමයි මේ කන්දේ වතුර නැහැ. ඒ හින්දා පල්ලෙහෙන් ඔයාලට අවශ්‍ය කරන වතුර සේරම අරගෙන යන්නත් වෙනවා. ඊළඟ ලොකුම ප්‍රශ්නේ තමයි මේ කන්දේ කැම්පින් කරද්දී මේ කබරගල කන්දේ තියෙන හැඩෙත් එක්ක ගොඩක් හුළඟ තියෙනවා. හරිද? ඔයාලා ගහන්නේ කොතනද ටෙන්ට් එක කියන එක ගැන ගොඩක් අවධානය දෙන්න ඕනේ. ඉතින් එතකොට හුළඟ වැඩි නම් ඔයාලට අර පයිනස් පඳුරු තියෙන හරිය තියෙනවා. එතන පල්ලෙහා තමයි කැම්ප් කරන්න වෙන්නේ. ටෙන්ට් එක ගහන එක ගැන දැඩි අවධානයක් දෙන්න ඕනේ කබරගල කන්දේ කැම්පින් කරනවා නම්. ඉතින් අන්තිමට කබරගල කන්ද ගැන කෙටියෙන් කිව්වොත්
හොඳයි වෙලාව යන්නේ නැහැ පහසුයි ඒ හින්දා පළවෙනිටම කැම්පින් කරන්න යන කෙනෙක් නම් මේ කන්ද අනිවාර්යයෙන්ම තෝරගන්න කබරගලට යන විදිය ගැනත් ඔයාලා දන්නවා මේ වීඩියෝ එකේ මම ඒ දෙත් කිව්වා ඉතින් පොඩ්ඩක් FB එකේ හොයලා බැලුවොත් කබරගල කන්ද අවට ටෙන්ට් ගන්න කැම්පින් බඩු ඕනම දෙයක් ගන්න තැනක් තියෙනවා මම මේක ප්‍රොමෝට් කරනවා නෙමෙයි කබරගල කන්ද අවට කැම්පින් ටෙන්ට් කරන අයත් මේ වීඩියෝ එකේ යටින් ඔයාලගේ ඩීටේල්ස් දාගෙන යන්න එතකොට මේ වීඩියෝ එක බලලා යන්න බලන් ඉන්න කෙනෙක්ටත් පහසු වෙයි ඉතින් ඊළඟට ඔයාලා කමෙන්ට් කරගෙන යන්න මොන කන්ද ගැනද මේ වගේ විස්තරයක් ඕනේ කියලා. මොකද හයික් එකක් යන්නේ අපි දන්නේ නැති තැනකට. ඉතින් මේ තැන ගැන ගොඩක් දැනගෙන ගියොත් ඔයාලා අතර මං එන්නේ නැහැ. ඉතින් ඒකින්ද තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. එතකන් අපිව subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් අදට ගිහිල්ලා එන්න. ඔයාලට සුබ දවසක්.